අනේ නවත්ත ගන්න බෑ. නවත්ත ගන්න බෑ. නවත්ත ගන්න බෑ. අනේ අන්තිම ටික තමයි වැරදුනේ. මගේ පාට හොඳටම වෙනස් වෙලා මං හිතන්නේ මට ලොකු අසනීපයක් හැදිලාද කොහෙද? මේ වෙන කෙනෙක් මං වගේමයි නේ මූණ. මාව ඇහෙනවද? මගේ මීම මුත්තා. අනේ ඔයාව දැක්කම මට ඇඬෙනවා. සතුට වාව ගන්න බෑ. උණුවෙම සුප් එකකුත් බොනවද? අපේ පරම්පරාවම තමයි. වතුර ටිකකුත් බීලා හිටියා නම්. ස්තුති කළා ඇති. රතු වැටුනහම නතර වෙනවා, කොළ පාට වැටුනහම යනවා. එපා මේ රතු පාට වැටුනහම යන්නේ, කොළ පාට වැටුනහම යන්නේ. නවතින්න, ලෝරිය නවත්තන්න. අයියෝ ඉවරයි. අයෝ මේ පුරුෂයෙක්, ලොකු නිල් පාට අයෝ මේ පුරුෂයෙක්. මගේ ෂෝ එකට ඕන කරන්නේ ඒ වගේ කෙනෙක්. මේ ඕවා කන දේවල් නෙවෙයි, කණ්ඩ දේවල් වෙනම තියෙනවා. ඔක්කොටම කලින් ඔයාගේ පෙනුම පොඩ්ඩක් වෙනස් කරලා ගන්න ඕන. එන්නකො යන්න. එහෙනම් හරිනේ. එන්න මගේ පිටිපස්සෙන් එන්න. එන්න බබෝ එන්න. මේක ඔයාට ඕනේද? අගන්න. මගේ පස්සෙන් එනවා. Blue, කොහෙද ඔයා? ස්කැම්වෙල් කානිවල් සහ සර්කස්. ඉවරයි. Blue, ඔයා කොහෙද? කොහෙද ඔයා? මොනවද ඔයා පිටිපස්සට කරලා හංගගත්තේ? කියලා බලන්න. මගේ පිටිපස්සේද? මම අරගෙන ආවා කික් එකක්. ඕගොල්ලන්ගේ අලුත්ම සර්කස් වීරයාගේ උපන්දිනේනේ අද. එයාට අවුරුදු 50000ක් වෙනවා අදට. ඒකයි මං කේක් එකක් අරගෙන ආවේ. කේක් එක ඇතුලේ බලන්න ඇතුලේ. ඒකට සෙනග ගොඩාක් කැමති වෙයි. කෑ ගහන්න නැතුව ඉන්න. නැත්තම් මට මේ වැඩේ කරන්න අමාරුයි. තේරෙන්නේ නැද්ද? ඒ යෝම ඉන්නවා. ආපහු හෙට එන්නයි කිව්වේ.
ඇත්තටම අහු වුණා. Hey Blue, කොහෙද යන්නේ? මෙයන්ට මම නියන්න තාල් කෙනෙක් නෙමෙයි. දැන් ඔයා එහෙම කෙනෙක් තමයි. බය වෙන්න එපා. සෙනග ඉස්සරහදී මම මේක මීට වැඩිය ගොඩාක් හොදට කරනවා. මං ඔයාට අවසාන වතාවට කියන්නේ මම ආදිවාසියෙක් නෙමෙයි. මේ බලන්න මට ක්‍රෙඩිට් කාඩුත් තියෙනවා. කතාව නවත්තලා දැන් ඉතින් ගොරවන්න පුරුදු වෙනවා. මෙහෙන්න. සෙනග එන්න කලින් පොඩි පුහුණුවීමක් තියෙනවා කරන්න. තේරෙනව නේද? මට ගොරවන්න නම් බෑ. හැබැයි මට මැජික් නම් පුළුවන්. ඒයි ඔයා කොහෙද? එළියට එනවා. ඒයි ඔය වගේ කතාවද කරලා අහුවෙන්න එපා. ඊට පස්සේ නම් අයිස් වල තියලා දෙයක් හම්බුනොත් ජීවිතේට අල්ලන්නේවත් නෑ. ඔයා නිල් පාට කෙනෙක් එහෙම දැක්කද? ඔඩකිට මීට කලින් මේ වගේ පච්චයක් වගේ පිටින් තිබෙන්නේ නැහනේ. ඔව්. අහුණා. ඔදයි ළමයෝ එහෙමනම් මට හරියට හරියන්නේ කියලා ප්‍රාර්ථනා කරන්නේ. අයියෝ මගේ කානිවල් එක. මොනවත් නිල් පාට නෑ ප්‍රශ්නයක් නෑ. ඔයාගේ ඇස්වල පාටට ගැලපෙනවා. මොකද මෙච්චර වෙලා ගියේ? පාරේ ට්‍රැෆික් එක හින්දා එන්න පොඩ්ඩක් පරක්කු වුණා කොල්ලෝ. ශිෂ්ට සම්පන්න වූ මිනිසා ඇත්තටම මේක බය හිතෙන දෙයක්. Think